අම්මා කොල්ලා අවුරුද්දක් ඉවරයි මේකගේ රකින්න දෙමින් ඉවරයක් නැහැ තාම. තුම කරදරයක් තියෙන. මොකද්ද ළමයි උඹට වෙලා තියෙන්නේ? මොකක්ද අහන්නේ? සරින් සරියට රචින්නේ දාන්නේ? මට වැඩක් කරගන්නත් නැහැ මාව උඩ විසි වෙනවා. හරි. ඔහොම රචින්න දාන්න හොඳ නැහැ. සත්තු බය වෙනවා. මං ඊයේත් බලාගෙන උඹ රචින්න දානකොට අර පල්ලෙහා ගෙදර බල්ලෝ දෙන්න කෑ ගහගෙන දුවනවා. උන් බය දිවුවා කියලා තාත්තා දුක් යන්න එපා. මං උන්ට තමයි රචින්න දෙන්නේ. අනේ අම්මේ ළමයෝ. මොකද්ද උඹේ ඔච්චරට තියෙන දුෂ්ටකම? මට දුෂ්ට නොවී ඉන්න තිබ්බා. මම බයිසිකල් පදිනකොට උන් මගේ පස්සෙන් හපන්න පන්නන්නේ නැත්තා. Talu. Sorry. තාත්තේ මේ ඇයි? තාත්තා හිතන්නකෝ තාත්තාට ලොතරැයියක් ඇදුණා කියලා. ඒ මොකද මේ හදිස්සියේ? නිකන් හිතන්නකෝ. හිතන්නම්කෝ ඉතින්. හිතන එක මහ දෙයක් ඈ. ඒකම හිතන්නකෝ. එදාම අම්මා තුරු කට්ටියක් කරන් යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ. හරි. නිකන් හිතන්නකෝ. නිකන්වත් එහෙම වෙන්නේ නැහැ පුතේ. ඒ හින්දා හිතලා වැඩක් නැහැ. ඒ මොකද? මේකනේ පුතේ. එකම දවසේ මිනිස්සෙට ලොතරැයි දෙකක් ඇදෙන්න විදියක් නැහැ. ලස්සන රෝස මලක් මට ලස්සන සමනලය මට ලස්සන කිසිම දෙයක් මට ලස්සන කන්නාඩි දෙක දාලා හරියට පේන්නේ නැද්ද තාත්තේ?